LTTE සාමාන්‍ය ජනතාව රැගෙන ගොස් ඇත්තේ තුනුක්කාය දෙසට බව යුද හමුදාව තහවුරු කරනවා. පෙරියමඩු වලින් පසුව හමුවන නගරය වන්නේද තුනුක්කායි. වවුනියාවේ පෙරියමඩු සිට තුනුක්කාය දෙසට වන ප්‍රධාන මාර්ගයේ LTTE රැඳී සිටි පළමු මාර්ග මුරපොළයි මේ. යුද හමුදා බටපිරිස් මෙම සැපියුම් ප්‍රවේශය අල්ලා ගැනීමට සමත්ව සිටිනවා. මේ අවට වූ බංකර රැසක්ද ඊයේ සහ අද එල්ල කළ ප්‍රහාර වලින් විනාශ වී තිබෙනවා. මීට සමගාමීව පුනරින් මාර්ගය හා වෙඩිතවුතු දෙසට මන්නාරමින් ඉදිරියට පැමිණි බටපිරිස් ගමන් කරමින් සිටිනවා. ඒ නවය පාරට සමගාමීව ත්‍රස්ත ඉලක්ක බිඳදම්මින් ඉදිරියට ගමන් කිරීමට 62 වන බලසේනාව අලුතින් වන්නි මෙහෙයුමට එක්ව සිටිනවා. මුලතිව් කැලේ තුල මෙහෙයුම් වල නිරත බටපිරිස් අද LTTE වනගත මෝටාර් මධ්‍යස්ථානයක් විනාශ කරනු ලැබුවා. ඉකුත් දින කිහිපය තුළ මුලතිව් වනාන්තරයේ ආන්දනකුලම් වන රක්ෂිතය ආශ්‍රිතව වූ මෙවන් LTTE ප්‍රහාරක ස්ථාන රැසකට යුද හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළා. ශක්තිමත් දැවකඳන් යොදා සැකසූ භූගත බංකර වලින් යුත් මෙවන් ප්‍රහාරක ස්ථාන විනාශ කිරීමට දැඩි වෙඩිබලයකින් යුත් නවීන ප්‍රහාරක අවිභාවිත කිරීමට යුද හමුදාවට සිදුව තිබෙනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. යුද හමුදාවේ 59 වන සේනාංකයේ බටපිරිස් මුලතිව් ප්‍රදේශයේ LTTE රැඳී සිටි වර්ග කිලෝමීටර් 80ක ප්‍රදේශයක බලය මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. මෙහිදී ඇති වූ ගැටුම් වලින් LTTE සමාජිකයින් 888 දෙනෙක් මිය ගොස් 1191 දෙනෙක් තුවාල ලබා ඇති බවයි භූමියේ සිටින බටපිරිස් තහවුරු කරගෙන තිබෙන්නේ. අප දැන් ගමන් කරමින් සිටින්නේ වැලිඔය සටන් පෙරමුණේ කිරිපන් උතුරු ප්‍රදේශයේ සටන් පෙරමුණටයි. 14 වන සිංහ රෙජිමේන්තුවේ බටපිරිස් මේ ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වනවා. 59 වන සේනාංකය මේ වන විටත් මුලතිව් මහවනය පීරමින් ඉදිරියටම ගමන් කරනවා. මේ ඔබ දකින්නේ වැලිඔය ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින සහෝදර සෙබළුන්ට දිවා ආහාරය රැගෙන යන තවත් සහෝදර සෙබළ පිරිසක්. අපද එහි යන අතරමඟදී අපූරු සුරතලෙක් අපට මුණ ගැසුණා. අම්මා මගහැරුණු මේ වලස් පැටියා දැන් හමුදා සෙබළුන්ගේ උණුසුම ලබනවා. මෙහිමේ නිරත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමග අපද දිවාහාරය ගත්තේ මේ මුලතිව් මහවනය තුලදිමයි. අලුත් වන සෑම දිනකම මේ හමුදා සෙබළුන් තමන්ට ලැබෙන ඉලක්ක කරා ගමන් කරන්නේ දැඩි අධිෂ්ඨානයකින්. සතුරාට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම තමයි අපේ එකම අධිෂ්ඨානය සහ අරමුණ. සතුරා අපිට බර අවිදාලා ප්‍රහාර එල්ල කරනවා. නමුත් සතුරා මේ මොන අවිදාලා ගැහුවත් සතුරා අතහැර දාලා යන එක තමයි අපිට කියන්න තියෙන අපේ ප්‍රහාරයේ හමුවේ සතුරා හෙඩ් ඩවුන් වෙන එක තමයි නිතරම වෙන්නේ.